Hello guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් මම අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලව බලන්න ආවා. ඉතින් මගේ channel එකත් එක්ක ඔයා අද එකතු වුණ කෙනෙක් නම් මගේ නම දිල්කි. ඉතින් ඔයාවත් මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ vlog එකේ තියෙන්නේ නම් දවස් ගානක මම චුට්ට ෂූට් කරපු වීඩියෝ ක්ලිප්ස් වගේක්. ඉතින් මුලින්ම ඔයගොල්ලෝ දැක්කේ මගේ කලින් වීඩියෝ එකේ ඔයාලා දන්නවනේ මගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක තිබ්බා කියලා. ඉතින් බර්ත්ඩේ එකටත් කලින්ම එයාට බර්ත්ඩේ ගිෆ්ට්ස් අරන් දෙන්න එක්කන් ගියා. ඉතින් එයා ඉතින් පිරිමි ළමෙක් ඉතින් එයාට ඕන උනේ එක ටූල්ස් වගේක්. ඉතින් අපි අන්න ඒ ටූල්ස් ටික ගන්න තමයි පෙටාවල තිබ්බ ඒ ටූල්ස් ෂොප් එකට ගියේ. ඉතින් එතනින් එයාට ඕන ගිෆ්ට්ස් ටික අපි අරගත්තා. ඉතින් ඔය ඔයගොල්ලන්ට පෙන්නන්නේ මට මැරි කරලා. ඒ කියන්නේ අපි දැන් මැරි කරලා අවුරුද්දක් වෙනවනේ. ඉතින් හරියටම අවුරුද්දකට කලින් අපිට හම්බ වෙච්ච ගිෆ්ට් එකක්. ඒක මම පාවිච්චි කරේ නෑ. මොකද මල්ලන්ගේ එතකොටත් ඔය වගේ තව පෑන් එකක් තිබ්බා. මගේ අම්මා දීපු එකක්. ඉතින් ඒක දැන් ටිකක් සීරිලා ඒක යූස් කරන්න බෑ. ඉතින් ඒක නිසා අර මට ගිෆ්ට් එකට හම්බ වෙච්ච එක මං අද අන්පැක් කරා. ඉතින් ළමයි ඉස්සර වගේ නෙමෙයි. දැන් කුස්සියට අලුත් අයිටම් එකක් එකතු වෙනවා කියලා කියන්නේ ඒක වෙනමම ෆීලින් එකක්. මං හිතන්නේ වයසත් එක්ක ඒක අපේ රටාවට අපි හුරු වෙනවා. ඉතින් I am so happy. ඉතින් මේ තවත් දවසක් අපි දියතුයනට ගියා. හැබැයි එතන වැඩිය වීඩියෝස් අරගත්තේ නැහැ. ඉතින් එතනින් කාලා බීලා shopping කරා ළමයි. ඉතින් මම ගත්ත ලස්සන dress එකක්. ඉතින් ඒ ඔක්කොම අරගෙන අපි එදා ගෙදර ආවා. ඉතින් ඇත්තම කිව්වොත් මේ වීඩියෝස් ටික අරගෙන මම දැන් ගොඩාක් දවස් නිසා මට මතක නැහැ හරියටම මේ කවද්ද කියලා. ඉතින් මට මතක විදිහට මේ නිවාඩු දවසක් මයි පළවෙන්න වෙන්න ඕනේ. ඉතින් උදෙන්ම රීස්ටොක් කරන්න අයිටම්ස් වගේක් තිබ්බා. ඉතින් ඒ ටිකත් ඇඩ් කරලා උදෙන්ම අපි ටී එක හදාගන්න තමයි මම දැන් ඔය ලෑස්ති වෙන්නේ. ඉතින් ඔයාලා තාමත් මගේ YouTube channel එක බලන්නේ මාව subscribe නොකරනම් අනිවාර්යයෙන්ම මාව subscribe කරන්න කියලා ඉතින් මම ආදරෙන් මතක් කරනවා. ඉතින් ඒ වැඩ ටික කරලා මයි හස්බන්ඩ්ුයි මේ ලෑස්ති වෙන්නේ අපේ ගෙදර අස් කරන්න. ඉතින් සෑහෙන දවසකට පස්සේ තමයි අපි දෙන්නම මේ වගේ උදේවරුවක ගෙදර ඉන්නේ. ඉතින් අද අපේ ගෙදර පොඩි කියන්න බෑ ඇත්තම කිව්වොත් ලොකු රිපෙයාරින් වැඩ වගේක් තිබ්බා. ඉතින් අපේ ගෙදර ගොඩාක් දේවල් කරන්නේ හස්බන්ඩ්ම තමයි. ඇත්තම කිව්වොත් එයා මල්ටි ටැලන්ට් හස්බන්ඩ් කෙනෙක් කිව්වොත් හරි. ඉතින් අපි දෙන්නම එකතු වෙලා අපේ ගේ සම්පූර්ණයෙන්ම අස් කරලා රිපෙයාරින් තියෙන වැඩ ටික ඔක්කොම එදා දවස් ඉවර කරා. ඉතින් එදා වැඩි වීඩියෝස් ගන්න හම්බ වුණේ නැහැ. මොකද ගේ ඇතුළ ඒ වගේම අපේ ගාඩන් එක ඒ හැම තැනම අපි ක්ලීන් කරපු නිසා. ඉතින් ඔය පෙන්නන්නේ නම් හස්බන්ඩ්ලාගේ ගහේ ඒ කියන්නේ මැරි කරන්න කලින් හස්බන්ඩ්ලා හිටපු ගෙදර ගහේ පළදාව තමයි. ඉතින් හස්බන්ඩ් ඒ වැඩ ටික කරනකම් මම ඉක්මනටම ඉව්වා. මොකද කන්නතු වෙන්නත් බැහැනේ. ඉතින් ඒ වැඩ ටික ඔක්කොම කරලා ඉවර වෙලා ආයෙත් අපි ගේ අස් කරන්න පටන් ගත්තා. ඉතින් ලොකු වැඩ ටික ඔක්කොම හස්බන්ඩ් කරාට පස්සේ මට තිබ්බේ ඒවා ක්ලීන් කරන වැඩ තමයි. ඉතින් දැන් 90ක් විතර වැඩ ඉවරයි. ඉතින් ඔහොම තමයි මේ දවස් ටිකේ අපේ දවස ගෙවුනේ. ඉතින් මම හිතුවා අදට vlog එක මෙතනින් end කරන්න. කලින් අර ෆලූඩ් එකක් පෙන්නුවේ ළමයි. ඉතින් පොඩි එනර්ජි ඩ්‍රින්ක් එකක්. හරි. එහෙනම් ඉතින් මම අදට ගිහින් එන්නම්. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. Thank you for watching. Bye.